ආදරේ කරලා අනිත් කෙනාව දාලා යන්න කලින් වංචා කරන්න කලින් රවට්ටන්න කලින් එක වතාවක් නෙමේ 100 වතාවක් නෙමේ දසලක්ෂ වතාවක් හිතන්න එකක් ගෙවා ගන්න බැරි පාප කර්මයක්. අනික එක අනිත් මිනිස්සයාට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. අඬලා සමහරු ඒක ඉවර කරයි. මානසික රෝහල් වල මානසික ලෙඩෙක් වෙලා සදාකාලින මිදී. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතෙන් වන්ති ගෙවන්න පුළුවන්. මොකද අයියේ දැන් ගොඩක් වෙලේට අපි බයිනවා මිනිස්සු සියදිවි හානි කරගත්තම මෝඩ වැඩක් මෙහෙම කියලා. ඇත්ත ඒක මෝඩකමක් තමයි. තමන්ට මේ ලැබිලා දෙන තුන් ජීවිතේ නැති කරගන්නවා කියන එක මෝඩකම. කතා දෙකක් නෑ මෝඩකමක් හරි. හැබැයි අයියේ ඒ පීඩනය මේ මිනිස්සයාට අල්ලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැනනම තමයි මිනිස්සු දිවිනසා ගන්න. ඉතින් ඒ තැනට තව කෙනෙකුගේ ජීවිතයක් පත් කරන්න එපා. ඒක මහා පාප කර්මයක්. ආදරේදී කවදාවත් වැරදි වංචා සහගත වැඩ කරන්න එපා.